දැන් ඉතින් පුතා ඊයේ සිද්ධ වුණා. ඔන්න දැන් බුද්ධ රජතුමා වීණාව වාදනය කරන අවස්ථාව ආවා. බුද්ධ රජතුමා මොකද කරන්නේ? එයාගේ අර ගුලි ටික මතක් වෙලා ගුලි ටික විසි කරන්න පටන් ගන්නවා. පටන් සූරින්දු දුන් උපදෙස් සිහි කොට ඊතන් බෙලෙන් දැමුවෙන් ගුලි අහසට තුටන් වඩන සුර අඟනෝ බැස සිට පටන් ගත්තු 900ක් නැටුමට ළඟ ළඟවා උන්නට කරවා දේ නොවරදවා වීණාපදවා රංගංගවා සුර නරගන බේදය සිදු කරවා රජ සභේ ප්‍රබෝධය යටසින් ලන්න බැල් මෙන් සුර විලසී විසින් දන මන මත් කැර එකසී ආසින් බැස රංගගත් රංග කෙලෙසී දිසිමෙන් විය විදුලිය සිය දහසි දිමුත රස්වන් කුසුම සරාගේ නුමුතු සුවඳ මල් පැලඳ සරාගේ දගුතු රංගන සුරංගන රංගලාගේ උමුතුන වෙද කෙලෙසක සිතකාගේ රූ රසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා රන් රසේක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතාංගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රඟ සොබා උන්මදාරා මල් දමින් මුදු දිගුසු නිල්වර ලෙස ගොතා මන් මදා කිතු ලියලෙසින් නුර තුර සරාදිලි මුතු ලතා මන් නදාවන මිනි මෙවුල් නද වෙන නදින්නෙක් කොට ඉතා උන්නේදා දුන් රඟ දුටොත් තව සක්සැපත් කවරෙක් පතා ඔන්න පුතේ කවි ටික එකින් එක බලමුද ඕම් පුතේ සුරංගනාවියෝ 900ක් දැස්ස පහලට දෝංගාලා සද්ද වෙනස් වෙන්න පුළුවන් පුතේ සුරංගනාවෝ 900ක් බහැලා නර්තනයේ දෙන්න පටන් ගන්නවා මේ අවස්ථාව වෙන උද්වේග කරයිනේ මචං මේ අවස්ථාව පට්ටනේ පුතේ ඒ කියන්නේ හරියට නිකන් අර මම කියලා තියෙන්නේ ඩාන්සින් ක්‍රූ එකක් අර මියුසිකල් ෂෝ එකක ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික ස්ටේජ් එකේ නැග්ගා වගේ එච්චරට අර නිකන් හෙන පිබිදීමක් එනවා හරිද මිනිස්සු අර බලන් හිටපු මිනිස්සුන්ගේ ඔල්වර සන්නාදය කමෝ now one more අර ඒ වගේ සද්ද බද්ද ඇහෙන්න පටන් ගන්නවා වෙන්න පුළුවන් කමෝන් one more කිව්වේ නැති වෙන්න පුළුවන් වෙනම ඒ වගේ අර ඔල්වර සන් ඇති වෙනවා පුතා ඒ වගේ ශබ්ද බද්ද ඇති වෙලා පුතේ මේ අවස්ථාව වෙන උද්වේග කර වෙන නේද ඔය මියුසිකල් ෂෝ වල ගෑනු නේද නටනව නෙවෙයිනේ මොකද කරන්නේ නටන එක නෙවෙයි වැඩිපුර කරන්නේ ඇඟ පෙන්නන එක නේද මියුසිකල් ෂෝ වල නටන කෙල්ලෝ ඇඟ පෙන්නන එක කරන්නේ හරිද පුතේ ඔයා දැකලා තියෙනවද මියුසිකල් ෂෝ වල කෙල්ලෝ යකෝ දන ගහගෙන නටනවා බ දන ගහගෙන නැටුවේද දන ගහගෙන නටනද දන ගහගෙන නටනවා. ඉතින් පුතේ ඒ කියන්නේ ඒ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ල නටන්නේ සින්දුවේ තේරුමට නෙවෙයි අර හෙන දුක හිතෙන සින්දුවක් මම කියලා තියෙන්නේ මොකද්ද? මේ මිනිහාගේ ගෑණි රට ගිහිල්ලා දරුවෝ දාලා ගිහිල්ලා දරුවෝම දාලා ගේ ඔකසට සින්න වෙන්න යනවා මිනිහට වැලේ වැල් නැහැ. ගොනවා මිනිහා ගන්න දෙයක් ළමයි යඬනවා හැපෙනවා ළමයි කණ්ඩ බෑ කියනවා තාත්තගේ කවි තාලේ නැහැ කියනවා මාර දුක හිතෙන එකනේ පුතා. ඕක හරිද ඕකේ තියෙන්නේ ඕක අර මගේ දරු පැටවුව හසට දෑත දිගු කරන් අම්මා ඒ කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නොබ ගියා ඔකසට දරුසෙනේ අරන් කියලානේ තියෙන්නේ ඒකේ පුතා අර ගායකයාත් පුතේ ඕකේ සින්දුවේ තේරුම දන්නේ නැත ඌත් කියනවා දරු පැටවු අහසට දෑත දිගු කරන් පුඩිය හුව මගේ දරු පැටවු අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නුඹ ගියා උකසට දරුසෙනේ අරන් එහෙම ගායකයා සින්දු තේරුම දන්නේ නැතුව කියනකොට ගෑනු ටික එනවා ගෑනු ටික රෙද්ද කරේ තියාගෙන ඇවිල්ලා නේද කන්න බෑ කියයි බත් ගොලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කිය පර බත් ගුලිය පෙන්නනවා ලොකුයෝ ඔය වගේ පුතා මේ ඩාන්සින් ක්‍රූ එක නටනවනේ නේද අර තව එකක් තියෙන්නේ කිරි වෙහෙරට මල් නෙළුවට ඔබේ මතකය මට සුවඳයි මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි නේද කිරි වෙහෙරට මල් නෙළුවට ඔබේ මතකය මට සුවඳයි මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි එහෙම නිබුදේ මේවා මේ නටන්නේ
එතකොට පුතා ඔය වගේ අවස්ථාවක් මේ කවි පන්තිය ඇතුලේ මතු කරන එක තමයි මාර වැඩි. අන්න තව එකක් තියෙන ලස්සන සින්දුවක් එන දුක හිතෙන තේරුමක් තියෙන එක මොකද්ද? රිදී පාට කළ පාතුඩු පායට පෑගිනා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපාතුඩු වල පහස නොදැනිනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා මොකද්ද ඒකේ තේරුම පුතා? හරිද? දැන් උඹ කුණුහරුපයක් වගේ ඒකට hina වුණාට ඒ සින්දුව මාර තේරුමක් තියෙන සින්දුවක්. කෙල්ලෙක් යනවලු දවසක් බස් එකේ වාඩි වෙලා. හරිද? බස් එකේ වාඩි වෙලා යනවලු. මෙහෙම යනකොට මේ ගැස්සෙන්නේ පුතා කෙල්ල ගැස්සෙනවා පුතා බස් එකේ යනකොට සද්දින්. එහෙම ගැස්සි ගැස්සි යනකොට ඔන්න දැන් කොල්ලෙක් ඇවිල්ලා මේ කෙල්ල ළඟින් හිටගත්තලු. සාමාන්‍යයෙන් දැන් එහෙම කොල්ලෙක් මේ කෙල්ල ළඟින් හිටගෙන යනවා එකපාරට පුතේ. ඒ කියන්නේ කෙල්ල වාඩි වෙලා යනකොට අර කොල්ලගේ අතින් කෙල්ලගේ කකුල පෑගෙනවා. අතින් නෙමෙයි අතන කොල්ලගේ කකුලෙන්. කකුල පෑගෙනවා අර කෙල්ලගේ. සාමාන්‍යයෙන් අයියා කෙනෙක් එහෙම බස් එකේදී කකුල පෑගුවොත් නංගිලා මොකද කරන්නේ? එහෙනම් ෂෝක් අයියා කෙනෙක් කකුල පෑගුවොත් එහෙම නංගිලා එකපාරට බයින්න යන්නේ නැහැ. අයියා දිහා බලනවා නිකන් අයියා වගේ එක්කම බලනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් ටිකක් යනකොට පුතා ආයෙ පාරක් පාගනවා. පාගනවා නෙමෙයි අතන පෑගෙනවා. ඔන්න දැන් කෙල්ල ටිකක් ඇයි මොකද නිකන් ඉන්න බෑයිද වගේ එක්කම බලනවා කියන්නේ. හරිද? අන්න පුතේ ආයෙ ටික දුරක් යනකොට ආයෙ මේ කොල්ලගේ කකුල අතින් පෑගෙනවා කකුල. එතකොට නැගිටිනවා කාලකණ්ණි වල් වංචර 70 ගෑල්ලමෙට පාරේ බැහැලා යන්නවත් නැහැ ගෑල්ලමෙට නිදහසේ බස් එකේවත් යන්න දෙන්නේ අසහන කාර මුන්ට එතකොට අර බස් එකේ නංගිලාට උදව් කරන අයියාට ඒව තමයි නංගි බලංග උංග මේ මොකද්ද කරන්නේ නිකන් වල්කම් කරන්න යන්න එපා මේ බස් වල යන කෙල්ලන්ට මොන මගුලක්ද එහෙම ගොඩක් අය උදව් කරන අයියලා ටික ඇවිල්ලා දැන් කොල්ලට සද්දයක් එහෙම දැන් ඉස්සරහ හෝල්ට් එකෙන් කෙල්ල බහිනවා ඒත් එක්කම අර කොල්ලත් බහිනවා හරිද ඒ හෝල්ට් එකෙම කොල්ලත් බහැලා අර කෙල්ලට කතා කරලා කොල්ලා මොකද කරන්නේ? කොල්ලයි කකුල ගලවලා අතට ගන්නවා. මොකක්? කකුල ගලවලා අතට ගන්නවා. හමුදාවේ ඉඳලා බෝම්බයකට අහුවෙලා කකුලක් නැති වෙච්ච රණවිරුවෙක් එයා. එයා යකඩ කකුලක් දාලා තියෙන්නේ. එයාගේ ඇත්ත කකුල නෑ යකඩ කකුලක් දාලා තියෙන්නේ. හරිද? අර කෙල්ලත් වාඩි වෙලා ගිහින් තියෙන්නේ මේ ආබාධිතයන් සඳහා වෙන් කරපු ආසනය වුණාම. හරිද? ඉතින් මොකද වෙන්නේ ගියහන්? හරිද දැන් සින්දුවේ තේරුම් බලන්න. දැන් සින්දුවේ තේරුම් බලන්න මේ කොල්ලා කියනවා රිදී පාට කළ පාතුඩු. ඔයාගේ අර රිදී පාට කරපු කියුටෙක්ස් ගාපු ලස්සන ඇඟිලි තුඩු රිදී පාට කළ පාතුඩු පයට පෑගිලා මගේ කකුලට පෑගුණා. ඒ වෙලාවේ නපුරු වී ඔයා මා සරලෙකුට සම කළා. ඔයා හිතුවා මම ඔයා නපුරු වෙලා හිතුවා මම සල්ලාලේ කියලා නේද වලත්තේ කියලා හිතුවා නේද? සම කළා. ඊට පස්සේ කියනවා සුමුදු මුදු දෙපාතුඩු වල පහස නොදැනෙන ඔයාගේ සිනිදු කකුල් දෙකේ ওই සිනිදු ඇඟිලි වල පහස නොදැනෙන පහස දැනෙන්නේ නැති යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා මේ යකඩ කකුල ඔයාගේ ඉස්සරහා අඬනවා මට තියෙන යකඩ කකුලක් මට දැනෙන්නේ නැහැ ඔයාගේ සිනිදු බව කකුලේ තියෙන ආන් එහෙම කියනවා කොහොම හරි කෙල්ල සෙට් කරගන්න ඈ කොල්ල හරි එහෙම තමයි ඔය මේ සින්දුවල තියෙනවා පුතා. මේ සින්දුව තේරුම් දන්නේ නැතුව නට දෙවුන් જાතියක් ඉන්නවා. ඉතින් ඔහොම තමයි වැඩේ යන්නේ. දැන් සුරංගනාවියෝ බහැලා නටනවා. ළඟ ළඟ වා උණුනට කරවාදය නොවරදවා වීණා පදවාදය. උන්මුන් ළඟ හැප්පෙමින් පුතා උන්ගේ නර්තන බැටල් ඩිංගිර 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 නමාරි එන්රියාරිදල් බජී කන්ටියාරි ටන් 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 අර ටන් ගානේ මොනවද අදිනව නෙවෙයි පුතේ මේ සුරංගනාව නටනවා. එහෙම ඉතින් නර්තනයේ දෙන. ඊට පස්සේ නේද සාරිකේ පොලසා කවි මෙච්ච කියාරේ අපි චෝරතියා දිල් ඔහොම නටනවා ඉතින්. හරිද? උන් එක ළඟ නටනවා. ගෘත්‍ය ඇතුළතුමත් ෆෝම් වෙලා නොවරදවා වීණා පදවාදේ වීණා පදවාදේ වරද්දන්න නැතුව එයත් චිංකි 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 සද්දේ නැසෙන්න පුළුවන්. ගහගෙන යනවා. ඊට පස්සේ රංග අංග වාසුර නරංගන ભેදය සුරංගනාවියන්ගේ නරංගනාවියන්ගේ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න කාන්තාවන්ගේ සුරංගනාවියන්ගේ මේ නර්තනයේ වෙනස පසක් කරමින් පෙන්වා දෙමිනේ කියන්නේ දැන් ලංකාවේ නෙමෙයි අතරම සාමාන්‍ය මනුස්ස කාන්තාව වලින් කරන්න දන්නේ එකම දෙයයි නේ මෙහෙම මූණට ෆෝන් එක තියාගත්තා මරජි එහෙම කී අර පස්ස හොල්ලන එක නේ කරන්න දැන් ඒ වාගේ නෙවෙයි සුරංගනාවියෝ නර්නකොට පා වෙනවා වාගේ පුතා හෙන ෂෝයි සුරංගනාවියෝ නටනකොට මරු හරිද මාරයි ඉතින් පුතා මේ සුරංගනාවියෝ
හරි ලස්සනට තමයි ඒ සුරංගනාවියන්ගේ මනුස්ස කාන්තාවන්ගේ නර්තනයේ වෙනස මාර විදිහට පසක් කරමින් හරිද සෙදකර වාරජ සභයේ පබෝදය ශනිකවම රාජසභාව ප්‍රබෝධමත් කරන්න පටන් ගත්තා. රාජසභාවේ හිටපු උන් ඔක්කොම ප්‍රබෝධමත් වෙලා යන පටන් ගත්තා. රාජසභාවේ හිටපු උන් ගැනයි මම මේ කියන්නේ. රාජසභාවේ හිටපු උන්ගේ මොනවද ගැන නෙමෙයි පුතේ ඈ. පුතා ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා අපිට යටසින් ලන්න වැල්මෙන් සුර විලසී වෙසසින් දන මන මත් කර එකසී සුරංගනාවියෝ බලන්නේ පුතේ එකපාරට ඇස් ලොකු කරලා චූබර හැදෙන්න බලන්නේ. ඒගොල්ලෝ අර නිකන් ඇස් යටින් හෙලන වැල්මක් කියන අර ඇස් යටින් මෙහෙම හෙලන්නේ අර මෙහෙම අර මම දැන් එහෙම බලනකොට ඔබලා චූබර හැදෙනවා ඇති ඒක වෙනම කතාවක්. මම සුරංගනාවියක් නෙවෙයිනේ. අර සුරංගනාවියෝ මෙහෙම ඔහොම බලනකොට අර නිකන් ඒකට මදලස් බැල්ම කියලා අපි ඒකට කියන්නේ. මදලස් බැල්ම, සෙක්සි බැල්ම, අර සරාගී බැල්මක් මෙහෙම බලනවා. ඒ සරාගී බැල්ම බලලා අර රාජසභාවින් ඔක්කොටම මේ සරාගී බැල්ම පෙන්නනවා. හරිද? එතකොට පුතේ මොකද වෙන්නේ? විශේෂයෙන් ධනමන මත් කර එකසි මෙහෙම බලලා විශේෂයෙන් විශේෂයෙන් කියන්නේ විශේෂයෙන් ධනමන ජනතාවගේ මනස මත් කරවලා එකසි ඒකාන්තයෙන් ජනතාවගේ මනස මත් කරවලා එකසි හරිද ඊට පස්සේ කියනවා මොකද්ද කියන්නේ ඊට අහසින් බැස රංගගත් රංග කියලා අහසින් බහැලා රංගනේ දුනේ කොහොමද කියනවා නම් දිසිමෙන් විය විදුලිය සිය දහසි විදුලි එලි සිය දහසක් මෙන් දිස් උනා කියලා කියනවා ඩෝංගාලා සද්ද නැසෙන්න පුළුවන් හරිද ඒකනේ පුතේ මේ කතාව විදුලි එලි සිය දහසක් මෙන් දිස් විය ඔන්නෝක තමයි කතාව හරි එතකොට පුතේ ඊළඟට ලස්සන කෑල්ල දිමුතෝජසස්වන් කුසුම සරාගේ අනංගයාගේ කීර්තිලතාව වගේ මුතුමාල පැලඳගෙන හරි නුමුතු සුවඳ මල් පැලඳ සරාගේ නුමුතු සුවඳ මල් විවිධ සුවඳින් යුක්ත වූ මල් වර්ග සරාගේ කියන්නේ සියොළඟ ඇඟ පුරාම මේ මල් වැල් ඔතාගෙන සුරංගනාවියෝ හරිද සරාගේ දකුතු රංගන සුරංගන රංගලාගේ උමතු නොවේද කෙලෙසක සිත කාගේ සුරංගනාවියෝ මේ වගේ නර්තනයේ යෙදෙනකොට උමතු නොවේද කෙලෙසක සිත කාගේ පිස්සු හැදෙනවා ඕයි මේවා බලන් ඉන්නකොට ඔයාලට තාම තේරෙන්නේ නැහැ ඊළඟ කවි දෙකේ තමයි පිස්සු හැදෙන කාරණා දෙක තියෙන්නේ හරිද ඕම් රූරසේ අදිනා ලෙසේත් ලෙලදිදි විදුලිය පබා රූප රාශියක් අඳිනවා වගේ අත්පා ලෙල දෙවමින් චිත්‍රයක් අඳිනවා වගේ පුතා අත්පා ලෙල දෙවමින් මං වගේ නෙවෙයි පුතා මං නිකන් රූකඩයක් වගේ අරුණ ලස්සනට නටනවා පුතේ එහෙම ලස්සනට නටමින් හරිද අත්පා ලෙල දෙවමින් රන් රසේ එක්වන ලෙසේ රත්තරනුයි රසදියයි එකට එකතු වෙනවා වගේ සුරංගනාවියෝගේ පාද තාල රටාවයි මේ බුද්ධිලතුමාගේ වීණානාදයයි එකට මුසු කරමින් මොකද කරන්නේ ඊට පස්සේ කියනවා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම් පසේ දෙන අනංගයාගේ ඊතල පහක් තියෙනවා මල් සරාට තියෙනවා ඊතල පහක් මේ ඊතල වලින් එකයි විදින්නේ සාමාන්‍යයෙන් එකක් විද්ද ගමන් නේද එක එක මල් වර්ග වලින් මී අඹ මල් තියෙනවා ඉද්ද මල් තියෙනවා එහෙම මේ ඊතල වර්ග පහක් තියෙනවා එක එක වගේ විද්දාම එක එක විදිහ මී අඹ මල් එකේ විද්දාම ශෝෂණය බලන් ඉදි කෙට්ටු වෙනවා බලන් ඉදි කෙට්ටු වෙනේ මන් දිහා බලන්න එපා බලන් ඉදි කෙට්ටු වෙනේ උන් ඉන්නවා නම් අන්න ඌට විදලා තියෙන්නේ මී අඹ මල් ඊතලේ හරිද ඒ වගේ දැනගන්න ඕනේ පුතා මේ සමහර උම්මත්තක නෙළුම් මල් ඊතලේ නෙළුම් ඊතලේ විදලා තියෙනම් පිස්සු හැදිලා ඒ කියන්නේ ඌන්ට හෙලට පිස්සු කෘෂිකර්මයේ තියෙන වෙලාවට සංගීත කාමරයට යනවා වගේ පිස්සුවක් හරිද චිත්‍ර තියෙන වෙලාවක සෞඛ්‍ය පීරියඩ් එකට යනවා වගේ පිස්සුවක් පොඩි ඒවා ඉතින් ලොකු ඒවා නෙවෙයි පොඩි පිස්සු ආන් ඒ වගේ පිස්සු තියෙන හරිද ඒ වගේ පිස්සු හැදෙනවා නේද එහෙම පිස්සෝ ඉන්නවා නම් මතක තියාගනින් උන්ට විදලා තියෙන්නේ මේ අප මල් මොකද්ද නෙළුම් මල් ඊතලින් හරිද රයිට් එතකොට මේ සුරංගනාවියෝ නටන්නේ පුතේ මේගොල්ලෝ මේ බලන බැල්මෙන් අර ඊතල පහම එක වැරදිනවා වගේ පිස්සු එකේ හොඳ එක හැදෙනවා මේ ඊතල පහම විදිනවා වගේ සුරංගනාවියෝ බලනවා හරිද කම් පසේ දෙන සැරලෙසේ දෙස බල බලානේ තගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වරසුර ලඳුන් දුන්නක සෝබා හාමුදුරුවෝ මෙතන කියනවා මං කෙසේ පවසම් මෙසේ වරසුර ලඳුන් දුන්නක සෝබා හරිද
මට එක වචන එක කටකට කියලා ඉවර කරගන්න බැරි තරම් එච්චර ලස්සනයි සුරංගනාවියෝගේ නර්තනය කියලා කියනවා. හැබැයි එතන තව ව්‍යංගයක් තියෙනවා විභාගෙට ලියන්න නැත්තම් කියන්නම්. හාමුදුරුවන්ට ඕවා අකපයි නච්ච ගීත වාච විසූප දස්සන මාලා ගන්ධ විරේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානානි පුතේ. එයාලට ඒවා අකපහින්ද හාමුදුරුවෝ දුකෙන් කියනවා මං කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන නගසුබා මට කියන්න බෑනේ මට අකපයිනේ ඕවා. හරිද? හැබැයි පුතේ ඊළඟ කවිය බලන්න යකෝ හාමුදුරන්ට ඒවා අකැපුණාට අපිට ඒවා කැපයි. අපිට ඒවා කැපයි විතරක් නෙවෙයි ඒවා අහන කොල්ලට ඒවා සැපයි. ඒ හින්දා අවසන් එක අපිට සැප වෙන්න ලියලා තියෙනවා පුතේ. බලන්නකෝ ඒක. පොන්මදාරා මල් දමින් මුදෝ දිගුසෝ නිල්වර ලෙස ගොතා. පුන් කියන්නේ පිපුණු, මදාරා මල් කියන්නේ දිව්‍ය ලෝකයේ පිපෙන මල් වර්ගයක්. මේ මදාරා මල් වැල් වලින් දිගු සුනිල් වරල. සුනිල් කියන්නේ තට්ටේ තියෙන අංකල් කෙනෙක් නෙවෙයි පුතා. සුනිල් කියන්නේ දිග තද කළු පාට කේශ කලාපය කොණ්ඩේ. දිග කළු පාට කොණ්ඩේ අර පස්ස පැත්තේ ගෑවෙන තරම් දිග කොණ්ඩේ පුතා මල් වැල් වලින් ගොතාගෙන මරු පුන් මදාර පිපුණු මදාර මල් වලින් ගොතාගෙන. ඊට පස්සේ පුන් මදාර මල් දෙමින් මුදු දිග සුනිල් වරලස ගොතා මන් මදා කිතුලිය ලෙසින් උරතුර සරාදිලි මුතුලතා. අනංගයාගේ කීර්තිය අනංගයාගේ අර අනංගයා පැලඳගෙන මුතුමාල මේ මුතුමාල ගොඩාක් වගේ මුතුමාල රාශියක් මේගොල්ලෝගේ මේ උරතුර කියන්නේ පපු ප්‍රදේශය. පපු ප්‍රදේශය පුරා මුතුමාල ගොඩාක් පැලඳගෙන ඉන්නවා. වෙන මොකුත් ඇඳලා නැහැ පුතේ. මුතුමාල විතරයි. හරිද? එතකොට මේගොල්ලෝ නටනකොට මේ මුතුමාල එහෙ මෙහෙ වෙනවා. එතකොට බලන් ඉන්න මිනිස්සු බලන් ඉන්නේ මුතුමාල දිහාද වෙන මොනවා හරි දිහාද? ආහා හරි පුතේ. ඒවා දිහා තමයි. හරි. ඊට පස්සේ පුතා මොකද කරන්නේ? හරිද? ඊට පස්සේ කියනවා මන් අදාවන මිනි මෙවුල් නද. මිනි මෙවුල කියන්නේ ඉස්සර කාන්තාව යටට ඇඳ ආභරණය. මණි මේකලාව කියන්නේත් ඕක. යටට අවසානට ඇඳ ආභරණය. ආභරණයක් කියන්නේ ඇත්තටම පළඳනාවක්. මිනි මෙවුලේ ආකාර තියෙනවා. එකක් තමයි මැණික් ගල් ලොබ්බවල හරි ලස්සන වටිනා කියන එකක් හදනවා. රාජ විසව් එහෙම පළඳින්නේ ඒක. ඒක හරි වටිනවා. තව එකක් තියෙනවා පුතේ මිනි මෙවුල කියලා එකක්. රජතුමා යුද්ධයකට යනකොට විසවට දාලා යනවා යකඩෙන් හදපු එකක්. ඒකට ඉබ්බෙක් දානවා චූ කරන්න විතරයි පුළුවන් වෙන මොකුත් කරන්න බෑ. ඉබ්බෙක් දාලා යන්න. හරිද? මේක ලොක් කරලා ලොක් එකක් දාලා යන්න. ඊට පස්සේ පුතා ඕන් ඔහොම තමයි මේ රජතුමා එහෙම විසව ආරක්ෂා කළේ. රජතුමාගේ මතු ආරක්ෂාව සඳහා. හරිද? ඒ වගේ දේවල් කරලා තිබ්බා. ඊට පස්සේ මේ තව මිනි මෙවුල කියලා දෙන්නේ සුරංගනාවියෝ පැලඳගෙන හිටපු එක පුතා. ඉන වටේ චූටි නූලක් ගිහිල්ලා ඒ ඉන වටේ චූටි නූලේ ලිංගේන්ද්‍රිය කෙලින් පොඩි ගෙජ්ජියක් තියෙනවා. ඒ ගෙජ්ජිය හෙල්ලෙන සද්ද තමයි මිනි මෙවුලේ නාදය. ඒ ගෙජ්ජිය හෙල්ලෙන සද්ද වීණා නාදයට මුසු කරමින් මේගොල්ලෝ නර්තනයේ දෙනවා. පුතේ ඇත්තටම ඔය ගෙජ්ජියක් හෙල්ලෙන සද්දය ඇහෙනනම් මුයි යටට බෝඩි රෙද්දක් පොරව ගත්තා වගේ එකක් පොරවගෙන ඉඳලා හරියන්නේ නැහැ. නේද? එහෙනම් උන් ඇත්තටම විනිවිද පේන දුහුල්ම දුහුල් සලුවක් ඇඳගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් ඔය ගෙජ්ජිය සද්දය ඇහෙන්න ඔයාලා හිතුවනි වැරදි. ඇඳුම් අඳින්න නැතුව ඉන්න ඕනේ. හරිද? ඉතින් පුතේ ඒකනේ අන්තිම පදෙන් කියන්නේ උන් එදා දුන් රඟදුටොත් තව සැපත් කවරෙක් පතා උන් මේ නටපු විදිහ දකින කවුද අකමැති තව දිව්‍ය ලෝකෙකින් බලන්න දිව්‍ය ලෝකේ යන්න හිතෙන්නේ නැත්තේ කාටද යකෝ මේව දකිද්දී කියලා ඒක ඉවර කරනවා. ඔන්න පුතා බලන්න විභාගෙට එහෙම ඕවා ලියන්න යන්න එපා. වැදගත් විදිහට ලියලා එන්න.